ආයුබෝවන් ඔයාලා හැමෝටම සකුරා කුකින් YouTube channel එකට ඔයාලා ආදරයෙන් පිළිගන්නවා. අවන් එකක් නැද්ද? බේක් කරන්න කම්මැලිද? එහෙනම් මේ වීඩියෝ එක ඔයාටයි විනාඩි 15න් හදාගන්න පුළුවන් මේ ලේසිම ලේසි ඩෙසර්ට් එක හදලා බලමුද? අපේ පොඩි කාලේ මතකයන් ආයෙත් අලුත් කරමුද? අද අපි හදන්නේ හැමෝම ආදරය කරන කවදාවත් එපා වෙන්නේ නැති මාරි බිස්කට් කස්ටර්ඩ් පුඩින් එක. මුලින්ම කිරි මිලිලීටර් 50කට කස්ටර්ඩ් පවුඩර් මේස හැඳි 3ක් දාගන්න. මේකේ කැට නැති වෙනකන් හොඳට කලවම් කරගන්න. දැන් ඉතිරි කිරි මිලිලීටර් 360ට සීනි මේස හැඳි 2ක් එකතු කරලා සීනි ටික දිය වෙනකන් ලිපේ රත් වෙන්න තියන්න. කිරි ටික රත් වේගෙන එද්දී අපි කලින් හදාගත්ත කස්ටර්ඩ් මිශ්‍රණය එකතු කරලා මදකින් දෙරේ උක්ු වෙනකන් හැඳි ගන්න. කස්ටර්ඩ් එක ගොඩක් ඝනත් නැති, ගොඩක් දියාරුත් නැති මෙන්න මේ වගේ උකු ගතියකට ඇවිත් තියෙන්න ඕනි. බලන්න මේක තමයි නියම පදම. දැන් අපි මේ කස්ටර්ඩ් එක ටිකක් නිවෙන්න ඇරලා ඒ අතරතුර මාරි බිස්කට් ටික ලෑස්ති කරගමු. මම මේකට මාරි බිස්කට් ග්‍රෑම් 240ක පැකට් එකක් අරන් තියෙනවා. මේ බිස්කට් ටික කිරිවල පොඟවලා අපේ පුඩින් බඳුනේ පළවෙනි ලේයර් එක විදියට අහුර ගන්නවා. ඊළඟට මේ බිස්කට් ලේයර් එක උඩින් මම අර කලින් හදාගත්ත කස්ටර්ඩ් වලින් ටික ටික අරන් බිස්කට් එක වැහෙන ගානට කස්ටර්ඩ් ලේයර් එකක් දාගන්නවා. මේ විදියට තට්ටු කීපයක් පිළිවෙලට අපි හදාගන්න ඕනි. දැන් අපේ කස්ටර්ඩ් පුඩින් එක හදලා ඉවරයි. අවසාන කස්ටර්ඩ් ලේයර් එකට උඩින් ඔයාලට පුළුවන් කජු ටිකක් හරි නැත්නම් මේ වගේ මාරි බිස්කට් ටිකක් හරි කුඩු කරගෙන උඩින් දාගන්න. ඉතින් අපි මේ පුඩින් එක උඩින් හොඳට කවර් කරලා ෆ්‍රිජ් එකේ මැද කොටසේ පැය එකක් විතර තියාගන්නවා. ඉතින් මෙන්න අපේ කස්ටර්ඩ් බිස්කට් පුඩින් එක හොඳටම සෙට් වෙලා. අපි මේ පුඩින් එක පිහියෙන් කපද්දී හරිම සොෆ්ට් ගතියක්, ක්‍රීමි ගතියක් අතට හොඳටම දැනෙනවා. බලන්න මේ ලේයර්ස් ටික, පහලින් බිස්කට් ලේයර් එක, මැදින් ක්‍රීමි කස්ටර්ඩ් එක, උඩින් ක්‍රන්චි ටොපින් එක, හරිම පර්ෆෙක්ට් කම්බිනේෂන් එකක්. ඉතින් මේ පුඩින් එකට පොඩි අයත් ලොකු අයත් හැමෝම කැමති වෙන්න පුළුවන් හරිම සිම්පල්, හරිම රස ඩෙසර්ට් එකක් මේක. බර්ත්ඩේ පාටි එකකට, ෆැමිලි ගැදරින් එකකට නැත්නම් හදිසි ඩෙසර්ට් එකක් විදියට මේ කස්ටර්ඩ් බිස්කට් පුඩින් එක හොඳ තේරීමක්. ප්‍රධාන අමුද්‍රව්‍ය 2කින් විතරක් හදන මේ සිම්පල් ඩෙසර්ට් එක ඔයාලත් ගෙදරදී හදලා බලන්න. try කරලා බැලුවොත් කමෙන්ට් එකකින් කියන්න ඔයාලට කොහොමද හිතුනේ කියලා. රෙසිපි එකට කැමති නම් ලයික් එකක් දාන්න, යාළුවන්ට ෂෙයා කරන්න. අලුත් රසම රස රෙසිපීස් හැමදාම බලන්න අපේ channel එක subscribe කරලා bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. ඉතින්
ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් තවත් ලේසි රසම රස රෙසිපි එකක් එක්ක නැවත හමුයමු.